ගම්වල මිනිස්සු නම් මොකටද අමුතුවෙන් එක්සර්සයිස් කරන්න සභාපතිතුමා. ඒ හල කරන හැම වැඩකම වගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම තියෙනවනේ. මේ හැමදාම උදේට මිස් කිලෝමීටර් කීයක් විතර දුවනවද? එහෙම නෑ. අඩුම කිලෝමීටර් 3ක්වත් මං ඉතින් දුවනවා. මං එහෙනම් යන්නම් සභාපතිතුමා. මේ මම මිස්ගෙන් අහන්නම හිටියේ. මිස් ඉස්කෝලේ කරන්නේ නැටුම්නේ. නැටුම් කරද්දී ඇඟේ තියෙන කැලරි දාහනය වෙනවනේ. අය අමුතුවෙන් එක්සර්සයිස් ඕනේ නෑනේ. නැටුම් කරද්දී ඉතින් කැලරි දාහනය වෙනවා තමයි. හැබැයි ඉතින් ව්‍යායාම කරා කියලා තරදක් නැහැ. ඒකෙන් ඉතින් ඇඟේ හැඩය සම්බරතාවය ඉතින් තියාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මිස්. හෙලෝ සීයේ කියන්න. අන්න හරි. අර නාන තොටේකින් පස්සේ වන්දින කෑල්ල තියෙන. හොඳේ. අර නාන තොටේ මණි ගඟේ දෙවි කරුණාවයි. හරි අග්ගන් ගන්න. ආනන්ද සරෝජා රාමන් අනුරාධා නාන තොටේ මණි ගඟේ දෙවි කරුණාවයි हादि दीदी गंगन पीती එකට ගලායයි යම් සිල් කතරම් උදේ යනවම් කඳ කුමාරයන් කතරම් කතරගම් යම් සිල් කතරගම් මිස් අද ඉස්කෝලේට අලුතෙන් ගුරුවරයෙක් ආවා. ඔව්. මොකටද? ආවේ ඉතින් උගන්නන්න. මොනව උගන්නන්නද?